සමගි ජනබලවේගයේ කොළඹ නගර සභාව පරාජය වීමත් සමග එම පක්ෂය තුළ බරපතල දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වනවා. කොළඹ මහනගර සභාවේ බලය ලබා ගැනීමට පහසුවෙන්ම හැකියාව තිබියදී එම අවස්ථාව මගහැරීම සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් පක්ෂ නායකත්වයට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසුවා. පළාත් පාලන ආයතනවල බලය පිහිටවන අවසාන මොහොතේදී පක්ෂ මහලේකම්වරයා විදේශගත වීමද බොහෝ ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි ඔහු ප්‍රකාශ කළා. කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සමගි ජනබලවේගයේ නායකත්වයේ උපරිම කැපවීමක් නොදැක්වූ බවටද බොහෝ ක්‍රියාකාරීන් චෝදනා කරනවා. සමහර නායකයන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් ගැලවීමට ඔවුන් මෙවැනි නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළාදැයි ඔවුහු මෙහිදී සැකමතු කරති. මේ අතර ජනාධිපතිවරණයේදී සන්ධානවලට යෑම ප්‍රතික්ෂේප කළ නායකත්වය පළාත් පාලන ආයතන පිහිටුවීමේදී සන්ධානවලට යෑම විහිළුවක් බව පෙන්වා දෙන එම ක්‍රියාකාරීන් එලෙස කටයුතු කරමින් සභිකයින් බිල්ලට දීම අනුමත නොකරන බවද සඳහන් කළා.